හලෝ කොහොමද ඉතින් ඕගොල්ලන්ට ඔන්න මම හිතුවා අද ටිකක් වෙනස් විදිහේ කෑමක් හදනවා කියලා. අපි හැමදාම හදන්නේ නැති. ඉතින් මොනවද දන්නවද මේ තියෙන්නේ? ඕගොල්ලන්ට පේන්නේ මොනවා වගේද? මේ තමයි වට්ටක්ක දළු. මේ මම හිතුවා අද වට්ටක්ක දළු එකක් හදාගන්න ඕනේ කියලා. ඒකට මම දැන් මේ අරගෙන තියෙන වට්ටක්ක දළු හොඳට සුද්ධ කරලා සෝදලා අරගෙන තියෙන්නේ. ඒකට මම කොස්සටක් දාගන්න කියලා හිතුවා. ඉතින් වට්ටක්ක දළු මෙන්න මේ විදිහේ දඬු තියෙනවා. ඒකේ තියෙනවා වටේට මේ පොඩි බූවක් වගේ තියෙන මේ සිවිය වගේ එක ගලවලා අයින් කරලා ගන්න ඕනේ බූව වගේ කොටස. මේ එතකොට ඒක සුද්ධ කරලා අරගෙන තමයි දැන් මෙතන තියෙන්නේ. මම මේක පොඩිවට කපා ගන්නවා. චූටි කියන්නේ මැල්ලුම් කපන තරමට පොඩිවට නෙමෙයි, පොඩි කැබලි හිටින විදිහට කපා ගන්නවා. ඉතින් මට අද ඕනේ මේ වට්ටක්ක දළු කොස්සටක් දාලා ඇඹුලක් විදිහට හදාගන්න. ඉතින් ඒකට මම එකතු කර ගන්නවා පුංචිවට කපපු ලූණු, ඒ වගේම රම්පේ, සුදු ලූණු තලාගෙන, ඊට අමතරව අමු මිරිස්, කරපිංචා, ඔන්න ඔය කියන ටික එකතු කරලා ඒකනම තෙල් ටිකක් දාලා ඒක චුට්ටක් ඉස්සලා බැද ගන්නවා. ඉතින් ඒ බැද ගන්න එකට මම තව මේ අබ ටිකකුත් එකතු කර ගන්නවා, අබ ඇට ටිකකුත්. ඉතින් මේ විදිහට චුට්ටක් බැදෙන්න ආරිනවා. ඊට පස්සේ මම දැන් මෙන්න මේ කොළ ටිකට එකතු කරගත්තා කහ කුඩු, ඒ වගේම උළුහාල්, ඒ වගේම තුනපහ, අමු තුනපහ සහ මේ මිරිස් කුඩු, ලුණු කුඩු, ඒ වගේම උම්බලකඩ කුඩු ටිකකුත් කෑලි පොඩිවට තියෙන කෑලි ටිකකුත් එකතු කරගත්තා. ඉතින් මුලින්ම මම මේ කොස්සර ටික දාලා චුට්ටක් වතුර ටිකක් දාලා ඒක පොඩි වෙලාවක් තැම්බෙන්න තියලා ඊට පස්සේ මම මේ කොළ ටික එකතු කරගන්නවා. එකතු කරගෙන පොඩි ප්‍රමාණයක් අර කොස්සට තැම්බෙන්න තිබ්බ වතුරෙන්ම තව පොඩි ප්‍රමාණයක් වතුර ලොකුවට දාන්නේ නැහැ. මේ මොකද කොළනේ ටක් ගාලා ඒක මැල වෙලා යනවා. ඒක නිසා පොඩ්ඩක් වතුර එකතු කරලා මේ ඒක ලිපේ පොඩ්ඩක් ගින්දර අඩු කරලා තියාගන්නවා. මම ඒකටම තව එකතු කරගන්නවා ගොරක කෑලි දෙකකුත්. මොකද දැන් මං කිව්වනේ මේක මේ වට්ටක්ක දළු ඇඹුලක් කියලා. ඒක නිසා ගොරක කෑලි ටිකකුත් එකතු කරලා ඒක තැම්බෙන්න තියෙනවා. ඉතින් ඒක තැම්බුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. තාම රසවත්.